ගත වෙන මොහොතේදී අපි කවදාවත් අමතක කරේ නැහැ. කිසිම දවසක අමතක නොවන දවසක් වුණා 28 කියන්නේ අමතක නොවන දවසක්. ඉතින් කොහොමද කියන්නේ මුලින් වගේ අනේ දරුවා අපේ වැඩට නම් ආයෙත් එපා. ආයෙ උපදින්නට එපා. උපදිනා කවදා හරි දවසක නැවත මේ වගේ දෙයක් හැදුනොත් අපිට බලන්න එහෙනම් අපිට තවත් ඉවසන්න බැරි වෙයි. ඒ හින්දාම අපි ප්‍රාර්ථනා කරන්නේ එකම එක පැතුමයි අපි රත්තරන්දුවේ ඔයා මේ ගෞතම බුදු සසුන නම් මගේ දුවට මගේ හැරෙන්නට එපා. ඒ මොකද එහෙම කියන්නේ පින්වත්නි චූටිම චූටි කියලා කිව්වා. පින්නත් හිතන්නකො පොරු රංචුව කියලා කියන්නේ තුනුරුවන් සරණ ගියාද? පන්සල් සමාදන් නේද? නැහැ. නරක වැඩ කරන අය. තාපසතුමා කියනවා හොඳයි ඔයාලා කවුරුත් බය වෙන්න එපා. කිසි කෙනෙක් බය වෙන්න එපා. මං ඔයාලා බේර ගන්නවා. ඔහොම වාඩි වෙන්න කිව්වා. හිතන්න බැලුවොත් මේ අද ඊයේ මේ කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලේ. අවුරුදු කීයද? අද වගේ 100ද? නෑ අවුරුදු 20000ක්. අවුරුදු 20000ක් ආයු තියෙන කාලේ දැන් මිනිස්සු අගුණ වෙනවා. කර කර පිටන්නේ දුන්නා.